තන්තුවක් දිගේ වමේ සිට දකුණට තීර්ය තරංගයක් ගමන් කරන විට එහි ක්ෂණික පිහිටීමක් රූපයේ පෙන්වා ඇත. ඒ කියන්නේ තන්තුවක් දිගේ මේ තරංගයක් ගමන් කරනවා මේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට. මේක ඒ ඉඳලා B වලට කියලා AB ගන්න බෑ දීලා තියෙනවනේ මේ දිශාවට ගමන් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔය මේ AB ලක්ෂ වල එක්තරා අවස්ථාවක පිහිටීම තමයි දීලා තියෙන්නේ. මේ එතකොට අපිට ඕකේ මේ මෙහෙමයි කරන්න ඕනේ. දැන් ඔක සාමාන්‍ය ඔය නිතරම ප්‍රශ්න කරන විභාගෙදී අංශු වල පිහිටීම අඳින්නේ. එතකොට මේ ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ වගේ දුරකින් උහුම ලකුණු කරගන්න ඉස්සෙල්ලා. එක සමාන දුරකින් උහුම. ඊට පස්සේ මෙතනොත් මෙහෙම මේට සමානව ලකුණු කරගන්න ඕන ඕම. මේකේ උපරිමයේ තියෙනවනේ ඊට සමානව ලකුණු කරගන්න. ඊට පස්සේ ওই ලක්ෂ ටික යා කරගන්න මෙහෙම. එතකොට ඒ අංශු දැන් ඊට පස්සේ මෙහෙම ඒ අංශු තියෙන තැන් වල මිරි ගහගත්තාම හරි හොම. සිරස්සටම. එතකොට ඒ අංශු කොහෙද පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ? B අංශුව ඉහළට ගිහිල්ලා තියෙන්නේ. C අංශුව පල්ලෙහාට නේ. ඒ පල්ලෙහාට මේ දෙක හරි. B උඩට B උඩ නම් මේ දෙක හරි. C කියන එක යටට. ඒකට මේක හරි. එතකොට 4 වෙනි උත්තරේ ඉන්නේ නේ.